වෙලාව 5:45. දැන් ඉන්නේ කොටුව දුම්රිය ස්ථානේ. දැන් වෙලාව 6:00මාරයි. දැන් ඉන්නේ වේයන්ගොඩ දුම්රිය ස්ථානේ. විනාඩි 45ක් කියලා තියෙනවා වේයන්ගොඩට එන්න. මාළු පායකයි සමෝසයි. ඔව් දැන් ගිය සෙනග නැති පාළුවට ගිය ස්ටේෂන් එකක්. යාල්දේවි දුම්රිය මේ ප්ලැට්ෆෝම් එකෙම ගානට තියෙන හරි බඩස්සමින් යන්න ඕනේ මේක යනකොට රිපෝට් එකේ. වෙලාව 5:00මාරයි. මම දැන් ඉන්නේ කොටුව දුම්රිය ස්ථානේ. අද යන්න හිතන් ඉන්නේ කොළඹ ඉඳන් යාල්පාණමට යාල්දේවි දුම්රියේ කිලෝමීටර් 400 ගණක් යන්න තියෙනවා. ඉතින් 5:45ට තමයි කෝච්චිය පිටත් වෙන්නේ. ඇතුළට ගිහලා බලමු. වෙලාව 5:45. දැන් ඉන්නේ කොටුව දුම්රිය ස්ථානේ. අද යන්න බලාපොරොත්තු වෙන්නේ යාල්දේවි දුම්රියෙන් යාල්පාණමට. කිලෝමීටර් 415ක් විතර යන්න තියෙනවා. ඉතින් දුම්රිය තාම ඇවිල්ලා නැහැ. 5:45ට තමයි කොළඹ කොටුවෙන් යාපනයේ කංකසුන්තර යන කෝච්චිය පිටත් වෙන්නේ. ඉතින් යන් ඉස්සරහට ගිහලා බලමු. කොච්චර නගින්න කලින් ගත්ත නෙස්කැප් එකක් බීලා කොච්චර නගින්න කියලා හිතාගෙන පොර පැය 7කට ආසන්න කාලයක් යන්න දිනවා. ඉතින් ඒක දෙකක් කියලා සමස් කරන්න කවුද කියලා. යාල්දේවි දුම්රිය එන්නේ 6 වෙනි වේදිකාවට. ඉතින් කොටුව දුම්රිය ස්ථානයේ තියෙන ඓතිහාසික පඩිපෙළෙන් නැගලා දැන් මං යනවා 6 වෙනි වේදිකාවට. කෝච්චිය කලින්ම ඇවිල්ලා තියෙනවා. අර තියෙන්නේ මේ තියෙන්නේ කොළඹ ඉඳලා යාපනයේ සහ කංකසන්තුරේ දක්වා යන යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රිය. ක්ලාස් M11 එන්ජින් එකකින් තමයි මේ යාපනය කංකසන්තුරේ දුම්රිය බලගන්වෙන්නේ. යම්මන්න කෝච්චි ඉස්සරහා ඉඳලා පිටිපස්සට. දැන් වෙලාව 5:45යි. දුම්රිය ගමන් ආරම්භ කරන්න ආසන්නයි. මේ තියෙන්නේ 3 වෙනි පන්තියේ සාමාන්‍ය මැදිරි. තුන්වෙනි පන්තියේ මැදිරි දෙකක් විතර මම හිතන්නේ තියෙන්නේ බලමු. ගිහලා කයි මේ දෙවෙනි එක. භෝජන රථයකුත් තියෙනවා. මොකද පැය 8කට 9කට ආසන්න කාලයක් ගමන ගෙදෙන නිසා. මේ තියෙන්නේ දෙවන මැදිරියේ සාමාන්‍ය මැදිරි. එතන මේ කෝච්චිය 3 වෙනි පන්තියේ සාමාන්‍ය මැදිරි 3ක් තියෙනවා. දෙවන මැදිරියේ සාමාන්‍ය මැදිරි මම හිතන්නේ 3ක් තියෙන්න ඕනේ. මේ 3 වෙනි එක. අනේ දෙවන පන්තියේ සාමාන්‍ය මැදිරි 2යි. දෙවන පන්තියේ වෙන්කල ආසන රිසෝට් තියෙන මැදිරි තියෙනවා 2ක්. එකයි තියෙන්නේ එකයි. දෙවන පන්තියේ වෙන්කල මැදිරි වෙන්කල ආසන සහිත මැදිරි එකයි. ඊට අමතරව තියෙන්නේ කොම පළවෙනි පන්තියේ වායු සමීකරණය කරපු මැදිරි තමයි. 1 2 3 4ක් තියෙනවා. ඔව්
දුම්රිය ගමන් ආරම්භ කරන සංඥාව දුන්නා. මම කොච්චර නගින්න ඕනේ. යන්නේ වැඩි ඉන්නේ පරණ තන්තියේ වායු සමීකරණය කරන අතරින් ක්ලාස් කරනවා. Pakistani कोई चिपड़ा तो ना වෙලාව 6 මාරයි. දැන් ඉන්නේ වේයන්ගොඩ දුන්නේ ඉස්සරහට. විනාඩි 45ක් වෙලා තියෙනවා වේයන්ගොඩට එන්න. දැන් ගොඩාක් දුර යන්න තියෙනවා. අපි ඉස්සරහට බලමු. වෙලාව උදේ 7:10යි. දැන් ඉන්නේ පොල්ගහර දුන්නේ ඉස්සරහට. ටිකට් එක අපි යාමනේ මැද යනවා. ඉස්සරහට වෙලාව උදේ 7:40යි. දැන් කුරුණෑගල දුම්රිය ස්ථානයට ළඟයි. පොඩි බඩගින්නක් යනවා මොන හරි කාලා આવොත් හොඳයි කියලා හිතලා යනවා භෝජන රථයේ පැත්තට. දැන් මේ යන්නේ දෙවන පන්තියේ මැදිරි හරහා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ මෙතනින් එහාට දොර බලමු හැරලා. දැන් කුරුණෑගල දුම්රිය ස්ථානයේ පොඩ්ඩක් එකක් බලමු. මෙතනින් බහලා එහා පැත්තෙන් නැග්ගනම් හරි. වේදිකාවේ නමස්කාර ඇති කොළඹ කොටුව සිට කාකකන්තුරේ දක්වා දාවනය වන යාවදේ දීර්ඝගාමී දුරිය එම නුවර නවතුම් බලන්නේ
වලින් පවර්ෆුල් එන්ජින් එකක් මේක. දැන් මං ඉන්නේ මහවහන්දිය දුම්රිය ස්ථානයේ. යාල්දේවි දුම්රිය දැන් මහවහන්දිය දුම්රිය ස්ථානට ආවා. ඉතින් මහවහන්දිය කියන්නේ උතුරු තමන් මාර්ගයේ සන්ධිස්ථානයක්. මෙතනින් තමයි යාපනය හරහා අන්තසන්තුරේ යන දුම්රිය මාර්ගයත් ගල්ඔය හරහා පොළොන්නරුව මඩකලපුවත් එහෙම නැත්නම් එතනින් හැරිලා ත්‍රිකෝණාමලය දක්වා යන දුම්රිය මාර්ගයත් වෙනස් වෙන්නේ මේ වෙන වෙන්නේ. ඉතින් දුම්රිය දැන් මහවහන්දිය දුම්රිය ස්ථානයෙන් උතුරු මාර්ගයේ යාපනය හා කන්ටසන්තුරය දක්වා යන්න සූදානම්. මේ දුම්රිය ගමන අතරතුරේ මේ යාපනයේ දුම්රිය ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ඉතින් මුලින්ම 1905 අවුරුද්දේ තමයි 1905 අගෝස්තු 1 වෙනිදා තමයි යාපනය දක්වා දුම්රියක් ගමන් කරන්නේ. ඊට පස්සේ යාල්දේවි නමින් දුම්රිය ගමන් කරනවා 1956 අප්‍රේල් 23 වෙනිදා. ඉතින් එතන 1905 ඉඳලා 1956 දක්වා යාපනය දක්වා දුම්රිය ගමන් කරන්න ඇති. නමුත් යාල්දේවි කියන දුම්රිය යාල්දේවි නමින් 1956 අප්‍රේල් 23 තමයි කොළඹ ඉඳලා අනුරාධපුරය හරහා යාපනය දක්වා ගමන් කරන්නේ. ඊට පස්සේ 1990 අවුරුද්දේ මෙම යාපනය දක්වා යන දුම්රිය මාර්ගය මග නවතිනවා. ඉතින් එතකොට දුම්රිය ගමන කොළඹ ඉඳලා වවුනියාව දක්වා පමණක් සීමා වෙනවා. ආපහු 2014 අවුරුද්දේ තමයි කොළඹ ඉඳලා වවුනියාවෙන් එහාට එහෙම නැත්නම් යාපනය සහ කංකසන්තුරය දක්වා මෙම යාල්දේවි දුම්රිය ගමන් කරන්නේ. ඒ කාලේ කොළඹ ඉඳන් යාපනයට යන්න පැය 13 විනාඩි 20ක කාලයක් ගත වෙලා තියෙනවා කියලා තමයි මූලාශ්‍රවල ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ දැන් නම් මාර්ගය පිළිස කරලා තියෙන්නේ. ඉතින් පැය කිලෝමීටර් 120ක වගේ උපරිම වේගයක් දක්වා යන්න පුළුවන් දුම්රියක් තමයි මේ යාල්දේවි දුම්රිය. මේ සඳහා M11 වර්ගයේ ඉන්දියාවේ නිෂ්පාදිත ඩීසල් ලොකෝමෝටිව් එන්ජින් එකකින් තමයි මේ දුම්රියට අදගෙන යන්නේ. යාල්දේවි දුම්රිය පෙටි ටික අදගෙන යන්නේ. ඉතින් දැන් නම් පැය 7කට ආසන්න කාලෙකින් කොළඹ යාපනයට යන්න කියලා කියනවා. ඉතින් 9:20 වෙනකොට තමයි ගල්ගමු ස්ටේෂන් එකට ආවේ. දැන් නම් අවුව පායලා වටේම සැලපේනවා. ඉතින් ගල්ගමුවේ ලස්සන යවක් කයින් තමයි මේ ගල්ගමු දුම්රිය ස්ථානය කියන්නේ. ඉතින් පාන්දරක ආවම මේ ලස්සන ගොඩාක් බලන්න තිබ්බා. මොනවද පිටත් කරන ට්‍රේන් එක අනුරාධපුරය කරා යාපනය අන්තසන්තුරේ දක්වා යාල්දේවි දැන් වෙලාව 10:09යි මොන දැන් යාල්දේවි දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟා වෙලා අනුරාධපුරය කියන්නේ කොළඹ යාපනය කංකසන්තුරේ දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ ප්‍රධානම සංස්ථාන. මම දන්නේ යාල්දේවි කෝච්චියේ ආපු ගොඩක් කට්ටිය අනුරාධපුරෙන් බහිනවා. We wish you all a very happy, comfortable and safe journey. Thank you.
ප්ලැට්ෆෝම් එකේ කොරට ගිහිල්ලා බලමු ආපහු. දැන් වෙලාව 11:20යි. මට වටපිට බලන් යන ෂෝක් සීට් එකක් හම්බුණා. දොර ගාවම තියෙන්නේ. එළිය බලාගෙන හුලම් පාරක් පැත්තට ස්වාභාවික හුලම් පාරක් පැත්තට ඉඳගෙන යන්න පුළුවන්. ඉතින් කොහොමද ටිකක් දුර යනවා. වැඩි සෙනග නැති පාළුවට ගිය ස්ටේෂන් එකක්. බලමු මොකද්ද කියලා. නැත්තේ නෑ සෙනග ඉන්නවා කීප දෙනෙක්. Rivial Nagar. කන්කසන්තුරේ ඉඳලා කොළඹ බලා යන යාල්දේවි දුම්රිය ගිරිනොක්කේ අපිට හම්බුණා. මේ යන්නේ ඒක. ගිරිනොක්කේ දුම්රිය ස්ථානයේදී යාල්දේවි ක්‍රොස් වෙනවා යාල්දේවියට. ගිරිනොක්කේ දුම්රිය ස්ථානයෙන් 12යි 16ට යාල්දේවි දුම්රිය දක්වන කුංචි ළමයි ගොඩාරියක් හිටියා තමනාගෙන. දැන් අපි ඉන්නේ පලී දුම්රිය ස්ථානයේ. පලිමංකට පහ වුණා මට එතන ස්ටේෂන් එකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා.
කොළඹ ඉඳන් පැය 7මාරක ගමනකින් පස්සේ මම දැන් ඇවිල්ලා බැස්සා යාපනයේ දුම්රිය ස්ථානයේ 5:45ට තමයි කොළඹ කුටිය පිටත් වුණ යාල්දේවි දුම්රිය. දැන් ඇවිල්ලා යාපනයෙන් පහිනකොට 1:19 වෙලාව. ඉතින් මේ කෝච්චිය මෙහෙමම කන්කසන්තුරේ දක්වාම යනවා. ඉතින් මම යාපනයෙන් බැහැලා පොඩි රවුමක් ගහලා රාත්‍රියේ තෙපල් දුම්රියෙන් කොළඹ යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පස්සේ හම්බෙමු. පොඩි රවුමක් ගිහිල්ලා අපෝ නයිට් මේල් එකේ කොළඹ යන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නැවත හම්බෙමු. දැන් වෙලාව රාත්‍රී 8:25යි. ඉතින් මම එකයි කාල වෙනකොට කොළඹ ඉඳලා යාපනයට ආවා යාල්දේවි දුම්රිය. ඊට පස්සේ යාපනයේ නගර වටේ පුංචි සංචාරයක් ගියා. ඉතින් දැන් මම බලාපොරොත්තු වෙන්නේ කන්ටසන්තුරේ ඉඳලා මොරටුව දක්වා යන රාත්‍රී තෙපල් දුම්රිය අප කොළඹට යන්න. ඉතින් මේ යාපනයේ සංචාරයේ වීඩියෝ දර්ශන මම මෙතනින් නිමා කරනවා. ඉතින් නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබට ජය.